ඔයාටත් සියදිවි හානි කරගන්න හිතිලා තියෙනවද? මෙන්ටල් හෙල්ත් ගැන මේ දවස්වල සැරටම කතා කරන්න ඕනි කියලා මට හිතෙනවා. මොකද Facebook එකට ගියත් සමහර වෙලාවට WhatsApp ස්ටේටස් එකක් දැක්කත් එහෙමත් නැත්නම් Instagram ස්ටෝරි එකක් දැක්කත් අපි දකින්නේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා සුයිසයිඩ් කරගත්ත කෙනෙක් ගැන. ගොඩක් වෙලාවට පොඩි ප්‍රශ්නයක් ආවත් මිනිස්සෙක් සුයිසයිඩ් කරගන්න තැනටම අද ලෝකෙ පත් වෙලා තියෙනවා. ලංකාවෙත් මම දැක්ක විදිහට පහුගිය දවස්වල අපිට දකින්න හම්බුණා හැම සුයිසයිඩ් කරගත්ත ඉන්සිඩන්ට් කිහිපයක්. ඉතින් බලාගෙන යනකොට අපි ඒ තිබ්බ ගැටලුත් එක්ක ඒ මිනිස්සු තීරණය කරලා තියෙන්නේ ඉතින් සුයිසයිඩ් එක තමයි හොඳ කියලා. ඇත්තටම දැන් ඔයාලට හිතෙන්න පුළුවන් අනේ මේ මොන විකාරයක්ද ඇයි මේ සුයිසයිඩ් කරගන්නේ මොන මෝඩකමක්ද කියලා. හැබැයි ඉතින් ඇත්තට මේකේ තියෙන හරි විද්‍යාත්මක පදනමක්. ඉතින් මේකේ තියෙනවා මනෝවිද්‍යාත්මක පදනමක්. ඒ වගේම මේකේ තියෙනවා ජීව විද්‍යාත්මක පදනමක්. ඉතින් ඒක ගැන කතා කරලා ඉන්න ඕනේ. මොකද සමහර වෙලාවට මේක ගැන අවබෝධයක් නැහැ. ඉතින් ඇත්තටම ඇයි කෙනෙක් මේ සියදිවි හානි කරගන්නේ? ඇයි සුයිසයිඩ් කරගන්නේ? ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් අපිට එහෙම හිතෙන්නේ නැහැ. අපිට ප්‍රශ්න තියෙනවා. ඉතින් අපිට සුයිසයිඩ් කරගන්න හිතෙන්නේ නැහැ නේ කියලා. අපේ මොළයේ තියෙනවා ඇමිග්ඩලා කියලා පුංචි කොටසක්. ඉතින් මෙන්න මේ කියන පුංචි කොටස මම දාන්න ස්ක්‍රීන් එක ඇමිග්ඩලා එක ඔයාලට බලන්න. ඉතින් මෙන්න මේ කියන කොටසෙන් තමයි ගොඩක් වෙලාවට අපේ තියෙන බය, අපේ තියෙන අනතුරු, අපේ තියෙන ආතතිය අඳුරගන්නේ. ඉතින් මෙහෙම ජීවත් වෙනකොට ඉතින් අපිට සමහරවිට ආර්ථික ප්‍රශ්න එනවා, ආදර සම්බන්ධතා පිළිබඳ ප්‍රශ්න එනවා, පෞල් ප්‍රශ්න එනවා, අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රශ්න එනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම අපිට ආතතිය කියන එක වැඩි වෙනවා. මේ ආතතියත් එක්ක කෝටිසෝල් කියන හෝමෝන් එක ඔන්න චුට්ට වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි හැමෝම දන්නවානේ ඉතින් අපි ස්ට්‍රෙස් වෙනකොට මේ කෝටිසෝල් කියන හෝමෝන් එක අපේ ඇඟෙන් සෑහෙන ශ්‍රාවය වෙනවා කියලා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඉතින් මේ කෝටිසෝල් වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? ඉතින් මේක ටික වැඩි වෙනකොට අපි සාමාන්‍ය තර්කානුකූලව හිතන විදිහ. ඉතින් මෙහෙම අපි හිතන්නේ සාමාන්‍යයෙන් ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකත් එක්ක. ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක මම දාන්නම් ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක ඔයාලට බලන්න. මෙන්න මේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකත් එක්ක තමයි මේ දේවල් වෙන්නේ. හැබැයි මේ කෝටිසෝල් කියන හෝමෝන් එක වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? මෙතන ක්‍රියාකාරීත්වය සෑහෙන අඩපණ වෙනවා. ඇමිග්ඩලා හයිජැක්. ඔන්න ඔය වචනය අහලා ඇතිනේ. දැන් මෙන්න මේ වගේ දෙයක් වෙන්නේ මෙන්න මෙතනදී. උතන්ට අපි කියනවා මේ මොළය හයිජැක් වෙනවා කියලා. මොළය හයිජැක් වෙනවා කියලාත් අපි කියනවා. ඉතින් දැන් ප්‍රශ්නත් එක්ක හිර වෙලා ඉන්නේ. මේ නිසා මොකද්ද වෙන්නේ? සරලවම අපිට මේ තියෙන ප්‍රශ්නයට වඩා අපිට පේන්නේ ලෝකාන්තයක්. අපිට හරියට දෙයක් මැනේජ් කරගන්න තේරෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් අපි බ්ලැන්ක් වෙනවා. ඒ වගේ වෙලාවට කොච්චර බුද්ධිමත් මිනිස්සෙක් වුණත් මේ කියන හැඟීම් වලට අනිවාර්යයෙන්ම වහල් වෙනවා. සයිකොලොජි වල එහෙම නැත්නම් මනෝවිද්‍යාවේ හරියට කියනවා කෙනෙක් මේ කැමැත්තෙන් කවදාවත් මැරෙන්නේ නැහැ කියලා. ඉතින් කවුරුත් මේ කැමැත්තෙන් මැරෙන්නේ නැහැනේ. සරලව මෙතන වෙන්නේ එයාලට ඒ මොහොතේ ලැබෙන වේදනාව, ඒ මොහොතේ විඳින වේදනාව නැති කරගන්න විතරයි. ඉතින් එයාලා තෝරගන්න එකට මේ සියදිවි හානි කර ගැනීම කියන වචනේ. තෝමස් ජොයිනර් කියන සයිකොලොජිස්ට් මිනිස්සෙක් සුයිසයිඩ් කරගන්න හේතු දෙකක් පෙන්නලා දීලා තියෙනවා. පළවෙනි එක තමයි perceived burdensomeness කියලා කියන්නේ. ඉතින් මෙතනදී එයාලා හිතනවා මම මේ ලෝකෙට බරක්, මං අපේ පවුලේ අයට බරක්, ඉතින් මං ඉන්න එක බරක්. ඒ නිසා මගේ ජීවිතේ මම නැති කරගන්න ඕනේ කියලා. දෙවෙනි එක තමයි thwarted belongingness කියලා කියන්නේ. මෙතනදී මොකද්ද වෙන්නේ? කිසිම කෙනෙක්ට මාව තේරෙන්නේ නැහැ. මගේ ජීවිතේ මට එපා වෙලා තියෙන්නේ. ඉතින් කාටවත් මාව පේන්නේ, කාටවත් මාව දැනෙන්නේ, කාටවත් මාව තේරුම් ගන්න බෑ කියලා මෙයාලා හිතනවා. හොඳට මතක තියාගන්න අපේ බ්‍රේන් එකෙන් දෙන ෆේක් සිග්නල්ස් තමයි මේවා. ඉතින් මේකෙන් සම්පූර්ණයෙන්ම අපි හරවන්නේ අපි ජීවිතේ නැති කරගන්න ඕනේ කියන පැත්තට. ඉතින් මෙන්න මේ ප්‍රොෆෙෂනල් කෙනෙක් හම්බෙන්න කලින් සමහර වෙලාවට ඔයාලට මේ වගේ තෝට් එකක් ආවොත් මේක නැති කරගන්න පුළුවන් පොඩි ටෙක්නික්ස් ටිකක් තියෙනවා. එකක් තමයි මේ 5 4 3 2 1 කියන ටෙක්නික් එක. මෙතනදී මොකද්ද වෙන්නේ? මෙතනදී සරලව වෙන්නේ මේ මොහොතේදී වගේ සිතුවිල්ලක් එන මොහොතකදී ඔයාලට පේන දේවල් පහක් දිහා බලන්න. ඒක පළවෙනි එක. ඊට පස්සේ මොකද්ද? ඒක තමයි 5 කියලා කියන්නේ. 4 කියලා කියන්නේ මොකද්ද? 4 කියලා කියන්නේ ඔයාලට මේ මොහොතේ අල්ලන්න පුළුවන් දේවල් 4ක් අල්ලන්න. ඊට පස්සේ ඔයාලට ඇහෙන ශබ්ද 3ක් ගැන හොඳට අහුම්කම් දෙන්න. ඒක තමයි 3 කියලා කියන්නේ. 2 කියලා කියන්නේ මොකද්ද? මේ වෙලාවට ඔයාලට දැනෙන සුවඳ වර්ග දෙකක් චුට්ටක් ස්මෙල් කරලා බලන්න. ඉතින් අන්තිම එක මේක තමයි දිවට දැනෙන රසය. ඉතින් ඇයි මේ 5 4 3 2 1 කියන මෙතඩ් එක යූස් කරන්නේ? මෙතනදී කරන්නේ අපේ මොළය පොඩ්ඩක් යන පාත් එකකින් වෙනත් පාරකට ගන්නවා. ඒකෙන් සරලව වෙන්නේ අපේ තියෙන ස්ට්‍රෙස් එක චුට්ටක් අඩු වෙන එක. හොඳට මතක තියාගන්න ස්ට්‍රෙස් නිසා ඔයාලගේ හිතේ ඇතුලේ තියෙන පීඩනය වැඩි නම්, ප්‍රෙෂර් එක වැඩි නම් මොනම හේතුවක් නිසාවත් ඒක තියාගෙන හිට කරගෙන ඉන්න එපා. යාළුවෙක්ට හරි කියන්න, ගෙදර කෙනෙක්ට කියන්න,
ඉතින් එතනින් එහාට බැරි නම් තමයි අපි කවුන්සලර් කෙනෙක් ළඟට යන්නේ. දරා ගන්න බැරි නම් අනිවාර්යෙන් කවුන්සලර් කෙනෙක් ළඟට යන්න. හැබැයි ඊට යන්න කලින් සමහර වෙලාවට ඔයාට මේ මොහොතේ යන්න බෑ. මේ වෙලාවේ ඔයා පොඩ්ඩක් තනි වෙලා නම් අනිවාර්යෙන් ඒක කාටම හරි කියන්න. විශ්වාසවන්ත කෙනෙක්ට කියන්න. ඉතින් තව දෙයක් මම කියන්නම්. සමහර වෙලාවට ඔයාට අඬන්න හිතේ. සමහරලාට කෑ ගහන්න හිතේ. හැබැයි ඒ වෙලාවේ අපේ ප්‍රෙෂර් එක කොහොම හරි පිට කරගන්න එක තමයි කරන්න ඕනි. ඒකට සුදුසු සියදිවි හානි කරගන්න එක නෙවෙයි. තව චූටි මයික්‍රෝ ස්ටෙප්ස් ටිකක් කියලා දෙන්නම්. ඉතින් මෙහෙම හිතන්නකෝ දැන් ඔයාට මුළු කාමරේ මස් කරන්න වගේ කියලාත් හිතෙන්න පුළුවන්. අනේ මට කම්මැලි. ඒනට ඇඳෙන් බැහැ ගන්නවත් බැරි නම් අපි කොහොමද කාමරේ අස් කරගන්නේ? ඒ වගේ වෙලාවට එළියට ගිහිල්ලා පොඩ්ඩක් වටයක් කරගෙන ආවා හිටියා. මම නැතව වතුර වීදුරුවක් බිව්වා. එච්චරයි. ඒ වගේ චූටි දේවල් ටිකක් කරන්නේ. ඒ මොහොතට පොඩි දෙයක් කරා. මේ වගේ චූටි ටාස්ක් එකක් කරාම ඔයාට හිතෙන්න ගන්නවා මම මේ දේ හරි කරානේ කියලා. අද දවසට මේ චූටි දේ හරි මම කරානේ කියලා. ඉතින් අද ඒක දෙයක් කරා නම් හෙට ටික වැඩි වෙනවා. ඉතින් ඒකෙන් ඔයාලගේ ඩෝපමින් ලෙවල් එක වැඩි වෙනවා. කෝටිසෝල් ස්ට්‍රෙස් හෝමෝන් එක අඩු වෙනවා. පුළුවන් තරම් try කරන්න නිින්ද හදාගන්න. අනිවාර්යෙන් පැය 7ක් පැය 8ක් අනිවාර්යෙන් නිදා ගන්න try කරන්න. මොකද නිින්ද කියන දේ මෙන්න මේ අපේ මානසික සෞඛ්‍යයට හරිම වැදගත් දෙයක්. නිදාගත්තේ නැත්නම් ඒක ලොකු ගැටලුවක් වෙනවා. ඉතින් ඒ වගේ තමයි උදේට පුළුවන් නම් ඉර එළිය වැටෙන තැනකට ගිහිල්ලා විනාඩි 5ක් 10ක් වගේ හිටගෙන ඉන්න. ඒක සෑහෙන්න වටිනවා. ඉතින් මේ සෙරටොනින් කියන හෝමෝන් එකත් අපිට සෑහෙන්න වැදගත්. ඉතින් මම ස්ක්‍රීන් එකේ නම්බර්ස් ටිකක් දාන්නම් ඔයාලට දරා ගන්නම බැරි දුකක් තියෙනවා නම් 1926ට අනිවාර්යෙන් කතා කරන්න. ඉතින් මේ 1926 කියලා කියන්නේ මොකක්ද? ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට වාට කෝල් කරලා වාට වෘත්තීය උපදේශනයකට අනිවාර්යෙන්ම යන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ඔයාට ජීවිතේ නැති කරගන්න ඕනේ කියලා හිතනවා නම් මෙන්න මේ ප්‍රශ්නත් එක්ක ඔයාට ජීවිතේ නැති කරගන්න ඕනේ කියලා හිතනවා නම් වෘත්තීය උපදේශනයකට අනිවාර්යෙන් යන්න. මොකද වෘත්තීය උපදේශනයකට යනවා කියලා කියන්නේ ලැජ්ජා වෙන කාරණයක් නෙවෙයි. ලැජ්ජා වෙන්න කාරණයක් නෙවෙයි ඇත්තටම. ඉතින් අපිට උදව් අවශ්‍ය වෙලාවක්. ඉතින් ඔයාලා උණට හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න ડોක්ටර් කෙනෙක් ළඟට යනවා වගේම තමයි මෙන්න මේ වගේ මානසික ආතතිය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට වෙන මානසික ගැටලුවක් වෙන්න පුළුවන්. මානසික අක්‍රමතාවයක් වෙන්න පුළුවන්. මේ දේවල් එක හිර වෙලා රටට ලෝකෙට ලැජ්ජා වෙයි කියලා හිතලා ගෙදරට වෙලා නම් ඉන්න හදන්න එපා. මොකද ඔයාලගේ ජීවිතේ ගොඩක් වටිනවා. ඉතින් මනෝවිද්‍යාව මනෝපදේශනය කියලා දෙයක් මේ ලෝකේ තියෙන්නේ ඇයි? ඉතින් මේ දේවල් තියෙන්නේ ඔයාලටම උදව් කරන්න තමයි. ඉතින් මෙන්න මේ දේවල් වලින් උදව් අරගෙන ජීවිතය හදාගෙන ඉස්සරහට යන එක තමයි කරන්න ඕනේ. මොනම හේතුවක් නිසාවත් ඔයාලගේ ජීවිතේ නැති කරගන්න එපා. මොකද ජීවිතේ නැති කරගත්ත කියලා කවදාවත් ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ ඉවර වුණත් ඔයාගේ වටේ ඉන්න අයගේ ජීවිතය එතනින් තමයි සම්පූර්ණයෙන්ම ඩිස්ට්‍රෙස් වෙන්න ගන්න. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මොනම හේතුවක් නිසාවත් සියදිවි හානි කරගන්නවා කියන තීරණයට යන්නේ නැතුව උදව් ගන්න. ඉතින් කොච්චර උගතෙක් වුණත් කොච්චර බුද්ධිමත් කෙනෙක් වුණත් සමහර වෙලාවට අපිට වුණත් පිටින් උදව් ගන්න වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ඔයාලගේ ඊගෝ එකට වඩා ඔයාලගේ ජීවිතේ වටිනවා. ඉතින් උදව් අරගෙන ජීවිතේ හදාගන්න. එහෙනම් ගිහිල්ලා එන්න. සුබ දවසක්.